සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ තුලා ලග්න හිමියන් ගැන. අපි මීට කලින් වීඩියෝස් වල ලග්න කීපයක් ගැන කතා කරා. ඔයාලට channel එකට ගිහිල්ලා මේ වීඩියෝස් බලන්නත් පුළුවන්. මෙතනදී මේ තුලා ලග්නය කියන්නේ වායුව කියන මූලද්‍රව්‍යයට අයිති රාශියක්. ඒත් එක්ක මේ ලග්නය පාලනය කරන්නේ ආදරය, සෞන්දර්යය සහ සාමය නියෝජනය කරන සිකුරු ග්‍රහය විසින් තමයි මේ ලග්නය පාලනය කරන්නේ. ඒක නිසා මේ තුලා ලග්න හිමියන්ට හරිම සාමකාමී, සමාජශීලී සහ සාධාරණ ඒ වගේම ලස්සන දේවල් අගය කරන පිරිසක් විදිහට මේ තුලා ලග්න හිමියන්ව අපිට හඳුන්වන්න පුළුවන්. මේ තුලා ලග්න හිමියන් හිතන විදිය පැත්තට යනකොට, යාළගේ මනෝභාවය පැත්තට යනකොට හරිම සමබරතාවයකින් යුතු සාධාරණ මනසක් තමයි මෙයාලට තියෙන්නේ. හැම තිස්සෙම දෙපැත්ත ගැන හිතලා සාධාරණ තීන්දුව తీරන ගන්න බලන ස්වභාවයක් මෙයාලගේ දකින්න පුළුවන්. කාටවත් අසාධාරණයක් වෙනවට මෙයාලා කැමති නෑ. තමන්ගේ හතුරෙක්ට උනත් අසාධාරණයක් වෙනවට මෙයාලා කැමති නැති ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම හරිම සාමකාමී මනසක් තමයි තියෙන්නේ. රණ්ඩු සරුවල් වලට ටිකක් රළු වටපිටාවල් වලට මෙයාලා පොඩ්ඩක්වත් කැමති නෑ. මේක යාළගේ ඔළුවට හරිම uncomfortable වගේ හැඟීමක් අරගෙන එනවා. හරිම පීඩාකාරී හැඟීමක් අරගෙන එනවා. ඒත් එක්කම මෙයාලා ප්‍රශ්න කතා බහ කරලා සාමකාමීව විසඳ ගන්න තමයි මෙයාලා ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ. ඒත් එක්ක මෙයාලා හරිම සමාජශීලී. ඕනම පිරිසක් එක්ක ගනුදෙනු කරන්න සහ මිනිසුත් එක්ක හරි විදිහේ sannivedanaya හොඳ විදිහට පවත්ව ගන්න, ඕනම කෙනෙක්ගේ හිත දිනා ගන්න මෙයාලට හොඳ හැකියාවක් තියෙනවා. මෙයාලා වචන කිහිපයක් කතා කරනකොට වෙන්න පුළුවන්, මෙයාලගේ හැසිරීම දකින්නකොට වෙන්න පුළුවන්, මිනිසුන්ට ටක් ගාලා මෙයාලා කෙරෙහි හිත ඇතුළේ යන ස්වභාවයක් තියෙන්න පුළුවන්. මෙයාලගේ හොඳ ගතිගුණාංග පැත්තට යනකොට මෙයාලට හොඳ සෞන්දර්යාත්මක විදිහ ඇස් දෙකක් තමයි තියෙන්නේ. හරිම කලාත්මක ඇස් දෙකක් තමයි මෙයාලට තියෙන්නේ. මෙයාලා ඇඳුම් පැළඳුම් අඳිනකොට වෙන්න පුළුවන්, තෝර ගන්නකොට වෙන්න පුළුවන්, ගෙදර දොර ප්ලෑන් කරනකොට වෙන්න පුළුවන්, ඒත් එකම ගෙදර පිළිවෙලකට ලස්සනකට තියාගන්නකොට වෙන්න පුළුවන්. ඕනම දෙයකදී කරන කියන හැම දෙයකම මාරම ලස්සන විදිහට ටිකක් කලාත්මක විදිහට මේ දේවල් කරන්න උත්සාහ කරන ස්වභාවයක් තියෙනවා. මෙයාලගේ හරිම කරුණාවන්ත වගේම හොඳ යහපත් ගතිගුණ තමයි තියෙන්නේ. අනිත් අයට නිරන්තරයෙන් ගෞරවයෙන් සහ කරුණාවෙන් සලකන ස්වභාවයක් මේ තුලා ලග්න හිමියන්ගේ දකින්න පුළුවන්. මෙයාලගේ මේ තියෙන කරුණාවන්තභාවය සහ ටිකක් මේ ගෞරවාන්විත විදිහට හැසිරෙන නිසා, ඕනම තැනක ටිකක් පිළිවෙලකට වැඩ ටික කරගෙන හරි නිදහසේ යන චරිත නිසා ඕනම පිරිසකගේ ආකර්ෂණයට ටක් ගාලා හිමි වෙනවා සහ එයාලගේ පැසසුමට ලක් වෙන්න බලනවා. මෙයාලගේ විශිෂ්ට සහ මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. යාළුවෝ ආශ්‍රය කරනකොට වෙන්න පුළුවන්, පවුලේ අය ආශ්‍රය කරනකොට වෙන්න පුළුවන්. එයාලා අතරේ ප්‍රශ්නයක් ඇති වුනහම ඒක මැදින් හිටගෙන ඉඳලා සාධාරණ විදිහට ඒක විසඳන්න මෙයාලා ගොඩක් දක්ෂ ස්වභාවයක් තියෙනවා. පවුලක් ඇතුලේ ප්‍රශ්නයක් වෙනකොට එතනට මැදිහත් වෙලා ඒ ප්‍රශ්නේ සාධාරණ විදිහට निराකරණය කරන්න මෙයාලා හරිම දක්ෂයි. ඒත් එක්කම හරිම ආදරණීය පිරිසක් තමයි මේ තුලා ලග්න හිමියන් කියලා කියන්නේ. සම්බන්ධතාව වලට මාරම බර ස්වභාවයක් තියෙනවා. සහකරුට වෙන්න පුළුවන්, සහකාරියට වෙන්න පුළුවන්. එයාලා වෙනුවෙන් උපරිම කැපකිරීම කරන ස්වභාවයක් තියෙනවා. මෙයාලගේ ටිකක් පරිස්සම් වෙන්න ඕනි පැති පැත්තට යනකොට, තීන්දුව తీරන ගන්නකොට චුට්ටක් දෙගිඩියාවක් වගේ දෙයක් මෙයාලගේ හිතේ ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ තරාදිය වගේ දෙපැත්ත ගැනම ඕනාට වඩා හිතන්න ගිහිල්ලා හරි වෙලාවට ඉක්මන් තීරණයක් ගන්න බැරුව ටිකක් ලත වෙන ස්වභාවයක් තියෙන පුළුවන්. මෙයාලා දෙපැත්ත ගැනම හැම වෙලෙම හිතනවා, එක පැත්තක් ගැනත් හිතනවා, අනිත් පැත්ත ගැනත් හිතනවා. ඒකට දෙපැත්තට දෝලණය වෙවි ඉන්නවා. ඒකට ඉක්මනට තීරණයක් ගන්න අපහසු වෙන ස්වභාවයක් තියෙන පුළුවන්. ගොඩාක් හොඳට හිතලා බලලා කිරලා මැනලා තමයි මෙයාලා තීන්දුව తీරන ගන්නෙ. ඒක නිසා ඒකට සමහර අවස්ථාවල චුට්ටක් ප්‍රමාද ඇති වෙන්න පුළුවන්. අනිත් අයව සතුටු කරන්න යන ස්වභාවයක් මෙයාලගේ තියෙනවා. හැමෝවම සතුටු කරන්න ගිහිල්ලා තමන්ගේ නිදහස සහ සතුට කැප කරන්න ඉඩකඩ තියෙනවා මේ තුලා ලග්න හිමියන්. ඒ වගේම ප්‍රශ්න වලට කෙලින් මුහුණ දෙන්නේ නැතුව සමහර අවස්ථාවල මගහැරලා යන්න හදන නිසා සමහර පස්සේ කාලෙක ඒක ජීවිතේට අර ලොකු ප්‍රශ්නයක් විදිහට ආවෝ එන්න ඉඩකඩ තියෙනවා. අපි ප්‍රශ්නවලදී අපි හිතමුකෝ ප්‍රශ්නයකට අපි මුහුණ දෙනකොට ඒක ලොකු ආරවුලක් විදිහට හරි ගිහිල්ලා ඉවරලා ප්‍රශ්න විසඳ ගන්න එපා. අපි කතා බහ කරලා හරි ප්‍රශ්නේ ප්‍රෙෂර් එකට අපි ඒ වෙලාවේ මුහුණ දෙන්න ඕනේ. හැබැයි තුලා ලග්න හිමියන් අර පීඩනකාරී, කලබලකාරී වටපිටාවල් වල ජීවත් වෙන්න අකමැති නිසා, මිනිසුත් එක්ක ලොකුවට ගැටෙන්න අකමැති නිසා ප්‍රශ්න සමහර අවස්ථාවල කල් දාන ස්වභාවයක් තියෙන පුළුවන්. එහෙම වුණොත් ගොඩක් වෙලාවට පස්සේ කාලෙකේ ප්‍රශ්නේ තවත් ලොකු විදිහට ජීවිතේට ඇවිල්ලා ඒක ටිකක් අර මනසට ලොකු බලපෑමක් කරන්න ඉඩකඩ තියෙන්න පුළුවන්. ඒත් එක්කම මෙයාලා කැමති සහ අකමැති දේවල් පැත්තට යනකොට මේ තුලා ලග්න හිමියන් ලස්සන පරිසරයක ජීවත් වෙන්න, ඒත් එක්කම හොඳ සංගීතයකට ඇහුම්කන් දෙන්න වගේ දේවල් වලට, කලාත්මක දේවල් වලට, එක එක ෆැෂන් පැත්තට, ඔය එක ඇඳුම් අඳින විදිහ වෙන්න පුළුවන්, එක විලාසිතා පැත්තට මෙයාලගේ ලොකු කැමැත්තක් තියෙනවා. හොඳ යාළුවොත් එක්ක හරි එහෙම නැත්නම් ආදරය කරන කෙනා එක්ක නිදහසේ කාලය ගත කරන්නත් මෙයාලා ගොඩක් කැමතියි. මෙයාලා
අනිවාර්යෙන් මෙයාලා ළඟ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ. ළඟ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ කියන්නේ මෙයාලා හරි කැමති පිරිසක් එක්ක සතුටින් කාලය ගත කරන්න. මෙයාලට සමහර අවස්ථාවල තනියම ජීවත් වෙන්න ඕනේ කියන හැඟීම එනවා. හැබැයි මෙයාලා කැමති තනියම ජීවත් වෙනකොට උනා තමන් ආදරය කරන එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තමන් කැමති තමන්ට ගොඩාක් සමීප අයත් එක්ක කාලය ගත කරන්න මෙයාලා වැඩි කැමැත්තක් තියෙනවා තනියම ඉන්නවට වඩා. හරිම සාමකාමී සාධාරණ අර්බුද නැති වටපිටාවක ජීවත් වෙන්න තමයි මෙයාලා කැමති වෙන්නේ. ලොකු පීඩනයක් තියෙන කන්ට්‍රෝල් වෙලා ජීවත් වෙන පරිසරවලට මෙයාලා කැමති නෑ. මෙයාලා අකමැති දේවල් පැත්තට යනකොට තව රළු විදිහට කතා කරන, කෑ ගහන, අසාධාරණ විදිහට හැසිරෙන අයට මෙයාලා කැමති නෑ. කලබලකාරී විදිහට කෑකෝ ගහලා ජීවත් වෙන චරිතවලට මෙයාලා කැමති නෑ. තමන් කවදා හරි දවසක තනි වෙයි කියන බයත් මෙයාලගේ හිත ඇතුලේ යම්තාක් දුරකට තියෙන්න පුළුවන්. තමන් ආදරය කරන, තමන්ට ආදරය කරන කෙනෙක් නැති වෙයිද, නැත්නම් තමන් ආදරය කරන අයත් එක්ක ඉන්න පුළුවන් වෙයිද, ඒ වගේ. ටිකක් තනියම ඉන්න වෙන එක ගැන චූටි බයක් සමහර අවස්ථාවල මෙයාලට ඇති වෙන්න ඉඩකට තියෙනවා. ගොඩක් වෙලාවට තනියම ඉන්නවට වඩා පිරිසක් ආශ්‍රය කරගෙන ජීවත් වෙන්න කැමති. පිරිසක් කියන්නේ ලොකු පිරිසක් නෙමෙයි. තමන්ට ගොඩාක් සමීප, ගොඩාක් විශ්වාස කරන්න පුළුවන් විදිහේ සුළු පිරිසක් ආශ්‍රය කරන්න මෙයාලගේ කැමැත්තක් තියෙන්න පුළුවන්. හදිසියේ ලොකු තීරණයක් ගන්න බලපෑම් කරනවට කවුරු හරි මෙයාගේ ජීවිතේට ඇවිල්ලා ලොකු තීරණයක් ගන්න, ජීවිතේ ප්‍රධාන තීරණයක් ගන්න මොන හරි බලපෑමක් කරනවා, මේක කරන්න, මෙහෙම පටන් ගන්න, මෙන්න මෙහෙම කරන්න කියලා ලොකු තදබල බලකිරීමක් කරනවට මෙයාලා කැමති නෑ. මෙයාලගේ අර මනසට මෙයාලා ගොඩක් අර හිතලා බලලා තීරණ ගන්න පිරිසක් නේ. ඒකට කලබල කරලා මෙයාව ටිකක් ප්‍රෙෂර් කරලා ඉක්මනට තීරණයක් ගන්න කියනවට මෙයාලා කැමති නෑ. ඒත් එක්කම මේ තුලා ලග්න හිමියන් ගත්තාම තුලා ලග්න හිමියන් කියන්නේ සිකුරු ග්‍රහයාගේ ආශිර්වාදයේ තියෙන පිරිසක්. එතකොට මේ තුලා ලග්න හිමියන් මතක තියාගන්න ඕනි දේ තමයි ඔයාගේ හිතේ තියෙන සාමකාමී ස්වභාවය, ඔයා ලෝකෙ දිහා දකින විදිය, ඔයාට තියෙන කලාත්මක හැකියාව, ඒ දේවල් ඔයාට තියෙන ලොකු ටැලන්ට් එකක්. ඒත් එක මතක තියාගන්න ඕනි දේ තමයි ප්‍රධාන වශයෙන්ම අනිත් අයව සතුටු කරන්න ගිහිල්ලා ඔයාගේ හදවතේ තියෙන සතුට සහ ඔයාගේ තියෙන අවශ්‍යතා කැප කරන්න යන්න එපා කොයි වෙලේකවත්. සමහර අවස්ථාවල අපිට ජීවිතේ නෑ කියන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා, බෑ කියන්න සිද්ධ වෙන අවස්ථා එනවා. ඒ වගේ වෙලාවට දෙපාරක් හිතන්නේ නැතුව තමන් ගැන හිතලා නෑ බෑ කියන්න පුරුදු වෙන්න බලන්න. නැත්නම් ඔයාගේ ජීවිතේ සමබරතාවය නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා හැමෝම සතුටු කරන්න යන්න ඕනේ. සමහර වෙලාවට අපිට නෑ බෑ කියන්න සිද්ධ වෙනවා කියන එක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න බලන්න. ඒත් එක්කම ඔයාගේ අභ්‍යන්තර සමබරතාවය රැක ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න බලන්න. අපි ඉස්සරහට මේ දේවල් ගැන channel එකකින් කතා කරමු. මේ තුලා ලග්න හිමියන් කියන්නේ එතකොට සිකුරු ග්‍රහයාගේ තියෙන ආශිර්වාදයත් එක්ක හොඳ ඉදිරි ගමනක් යන්න පුළුවන් පිරිසක්. හරිම වාසනාවන්ත පිරිසක්. මිනිසුන්ගේ ආකර්ෂණය සහ හැමදේම ජීවිතේට ලබා ගන්න පුළුවන් පිරිසක්. ඉතින් ඔයාලගේ වැඩ ටික හරි පිළිවෙලකට නිදහසේ හිමීට කරගෙන යන්න මේ වීඩියෝ එකකින් ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ අදහසුත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඊගාවට තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.